අද ගොඩක් වැදගත් දෙයක් ඔයාලට මට පෙන්වන්න තියෙනවා. අපි බැලුවොත් එimhe US stock market එක විශේෂයෙන්ම S&P 500 එක බැලුවොත් එහෙම ලොකු down move එකක් ආවා. මේක එක දවසේ ආපු ලොකුම down move එක COVID crisis එකකින් පස්සේ. මේක හරි වැදගත්. කියන්නේ මේක around 5% විතර down move එකක් ආවා. right? අපි බැලුවොත් එහෙම මේක total down move එක ගියපු ප්‍රමාණය බැලුවොත් එහෙම change එක මේ range එකේ ඉඳන් බැලුවොත් එහෙම මෙන්න මේ හරිය ඉඳන් බැලුවොත් right? අපි බැලුවොත් මේක දැන් 6% 7% වගේ down move එකක් ඇවිල්ලා. ඉතින් මේක මේ එක time frame එකක ආපු ලොකුම down move එක මේ COVID මේකෙන් පස්සේ. අපි බැලුවොත් Nasdaq එක එතකොට අනික හැම stock market සේරම බැලුවොත් එහෙම ලොකු down move එකක් ගියා. දැන් Apple එක බලනවා ලොකු down move 9ක් 10ක් විතර Apple එක down move එකක් ආවා. right? ඉතින් මේකත් එක්ක Bitcoin එක හැසිරුණ විදිය හරිම ලස්සනයි. ඒ කියන්නේ Bitcoin එක හොඳට market එකේ stable කියලා පෙන්නවා. right? මේක හොඳ අතට හැරෙන්නත් පුළුවන් නරක අතට හැරෙන්නත් පුළුවන්. ඒ කියන්නේ Bitcoin එක traditional market එකකින් deviate වෙලා වෙනම ගමනක් යනවා කියලා පෙන්වන එක හොඳයි crypto market එක. මේකට වෙන හේතුත් තියෙනවා. මොකද දැන් Trump ගේ ওই වැඩත් එක්ක global economy එක unstable වෙලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක කට්ටිය stock market වල දාන්න නැතුව වෙන safe haven එකක් හොයාගෙන, ඒ කියන්නේ වෙන stable asset එකක් හොයාගෙන real estate වෙන්න පුළුවන්, gold වෙන්න පුළුවන්, Bitcoin වෙන්න පුළුවන්. Bitcoin එක කොහොමත් crypto අනික් coins උත් එකටනේ හැසිරෙන්නේ. right? ඒකත් එක්ක ඒවට කට්ටිය buy කරන නිසා Bitcoin buy කරන නිසා up වෙනවා වෙන්න පුළුවන්. right? නමුත් අපි overall history බැලුවොත් එහෙම stock market and Bitcoin correlation එක බැලුවොත් එහෙම අපි දකින්න දෙයක් තමයි. stock market එකේ move එකට සතියකට දෙකකට පස්සේ Bitcoin move එක පෙන්වන අවස්ථා තියෙනවා. ඉතින් මේක නරක අතට හැරෙන්න පුළුවන් දේ තමයි stock market ඔහම දැන් down වුණ එක මේක සතියකින් දෙකකින් ආවොත් එහෙම ලොකු down move එකක් යන්න පුළුවන්. නමුත් මගේ ultimate target එක මේ range එකේ මට ප්‍රශ්නයක් නැහැ. මොකද මගේ ට්‍රේඩ්ස් හේරම මම plan කරලා තියෙන Bitcoin එක මේ range එකට වැටේ කියන එක මට ප්‍රශ්නයක් නෑ. මම ඒ range එකට වැටෙනවා නම් කැමතියි. මම Bitcoin එක 60000ට වැටෙනවටත් කැමතියි. අත් 40000ට වැටෙනවනම් මම ඒත් කැමතියි. මොකද මට Bitcoin accumulate කරන්න පුළුවන් නිසා. මට දැන් Bitcoin දෙකක් buy කරන්න පුළුවන් වෙලාවේ Bitcoin 40000ට 50000ට වෙනවා මට Bitcoin 4ක් buy කරන්න පුළුවන්. කොහොමත් තව අවුරුදු 10කින් Bitcoin එක තමයි safe haven එක වෙන්නේ. right? කට්ටිය අපි කොහොමත් කතා කරන්නේ ඒකනේ. right? ඒක එහෙම වෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. එහෙම වෙන්න පුළුවන්. right? probability එකක් තියෙනවා. හරි. එතකොට මේක ඔයා ඔළුවේ තියාගන්න stock market එක වෙනස් වෙලා තියෙනවා, down වෙලා තියෙනවා. නමුත් Bitcoin එක stable වෙලා තියෙනවා. නමුත් සති දෙකකින් Bitcoin එක ආයෙ down වෙන්න පුළුවන්. සති දෙකක් ඇතුළත ඒකත් ඔළුවේ තියාගන්න. අපි බලමු. right? එහෙම නැත්නම් Bitcoin එක stable වෙනවා නම් stock market down වුණත් ඒක අපි මේ crypto වලට කැමති අය විදිහට crypto lovers විදිහට අපිට හොඳයි market එකේ එහෙම හැසිරෙන එක. right? මොකද මේ crypto field එකට අපි දැන් ඇවිල්ලා අවුරුදු ගාණක්. right? නමුත් අපි අනික් community එකත් එක්ක බැලුවොත් එimhe යාළුවා crypto ගැන සමහර දන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් යාලත් එක්ක අපි ගොඩක් early adopters right? අපි early adopters විදිහට අපිට ලොකු advantage එකක් තියෙනවා මේ market එකේ ඉස්සරහට යන්න.